සුබ දවසක් කියලා පිළිගන්නවා ලයිෆ් ස්ටයිල් විත් කලියා YouTube channel එකට. අද හදන්න යන්නේ vegetable chops එක. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අපි බලමු. හීනියට තමා කපා ගන්නෙ. මොකද ඒකත් තැම්බෙන්න පොඩ්ඩක් වෙලා යන හින්දා පොඩි ලස්සනක් එන්නත් එක්ක අපි කැරට් පොඩ්ඩක් ඇදේට තමා කපා ගන්නෙ. බොංචිත් අපි කෙලින් කපා ගන්න නැතුව පොඩ්ඩක් හරහට එන්න කපා ගන්නවා. මොකද එතකොට තමා චොප්සියේ ලස්සන එන්නේ. ඉතින් අපි ගෝවා ටිකත් පිහියෙන් කපා ගන්න නැතුව අතින් තමා කඩා ගන්නේ. මොකද මේක ලොකුවට ඕනේ හින්දා පොඩ්ඩක් චොප්සියට. ඉතින් මේ තියෙන්නේ අපි කපාගත්ත එළවලු ටික. ඉතින් අපි මේක හදන විදිය බලන්න යම් වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම ලිප ඔන් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට බටර් එකතු කරගන්නවා. මේකට අපි තව පොල් තේ චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් කවලම් කරගන්නවා ටික රත් වෙනකන්. ඊට පස්සේ අපි මේකට අර හීනියට චොප් කරගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. අපි මේ එකතු කරගන්න සුදු ලුණු ටික පොඩ්ඩක් සුවඳ එනකන් විතරයි බැදගන්නේ. ඊට පස්සේ අපි බී ලුණු ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට කවලම් කරගන්නවා පොඩි වෙලාවක් බැදෙනකන්. ඊට පස්සේ අපි අලයි කැරටුයි එකතු කරගන්නවා. මොකද
අලයි කැරටුයි පොඩ්ඩක් තැම්බෙන්ට වෙලා යන හින්දා ඊට පස්සේ අපි මේක හොඳට කවලං කරගන්නවා විනාඩි 2ක් 3ක් අතර ප්‍රමාණයක කාලයක් තියාගන්නවා. ඒක තැම්බෙනකන් අපි කෝන්ෆ්ලවර් මේස හැන්දක් එකතු කරලා වතුර මේස හැඳි 3ක් එකතු කරලා ඒක දිය කරගෙන හදා ගන්නවා. ඉතින් දැන් පේනවා ඇති අලයි කැරටුයි තැම්බිලා තියෙනවා හොඳට. ඉතින් ඊට පස්සේ අපි බොංචි ටික එකතු කරගන්නවා. ඒකත් හොඳට කවලං කරගන්නවා. ඊට පස්සේ පොඩි වෙලාවක් වහලා තියෙනවා මේක. ඔව් දැන් ඔය කට්ටියට පේනවා ඇති බොංචි ටිකත් හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට ගෝවා ටික එකතු කරගන්නවා අන්තිමේට. මොකද ගෝවා ඉක්මනට තැම්බෙන හින්දා. ගෝවා ටිකත් අපි කවලං කරගන්නවා. ඊට පස්සේ අපි ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි විනාකිරි මේස හැන්දක් විතර එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ ඒක අපි හොඳට කවලං කරගන්නවා. ඊට පස්සේ අපි ගම්මිරිස් එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ හොඳින් කවලං කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අඬු කෝප්ප කාලක් වගේ වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක ආපහු පොඩ්ඩක් කවලං කරගෙන විනාඩියක පමණ කාලයක් ආපහු වහලා තියාගන්නවා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති දැන් හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට අර මං දිය කරගත්ත කෝන් ෆ්ලවර් ටික එකතු කරගන්නවා. ඉතින් මේකත් හොඳට කවලං කරලා ආපහු විනාඩි 2ක් විතර වහලා තියාගන්නවා. ඉතින් ඔය කට්ටියට දැන් පේනවා ඇති චොප්සිය හැදිලා ඉවරයි. හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න lifestyle with කලියා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ දිගටම ඔය කට්ටියට bell icon එක click කරපුවම නරඹන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.